අයුබෝවන් බස්ට් YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මගේ මාතෘකාව තමයි රණවරා. ඉතින් රණවරා කියන්නේ ලකු බෙහෙතක්. ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ රටවල බොහොම හොඳින් වැවෙනවා. ඉතින් විද්‍යාත්මක නාමය කියනවනම් කැෂියා ඔරුකුලේටා. ආයුර්වේදයේ රණවරා පංචාංගයෙන්ම ඖෂධ සඳහා යොදා ගන්නවා. රණවරා මල් තැඹු වතුර දියවැඩියාව, හෘද රෝග, පණු රෝග, මූත්‍රා රෝග, අර්ශස් රෝග වලට බොහෝම ගුණයි. ඉතින් කාන්තාවන්ගේ මද සරුභාවයේ දරුවන් නැතිකමට හොඳම පිළියමක් තමයි රණවරා මල් තැඹු වතුර. රණවරා මල් අඹරලා ආලේපයක් වශයෙන් සමය ආලේප කරපුවාම ශරීරයට රන්වන් පාටක් ආකර්ෂණය වෙනවා. ඉතින් මේ බෙතර ගොඩාක් හොඳයි. මීපැණි චුට්ටකුත් කවලම් කරනවා නම් සමේ ලස්සන පාටක් පවත්වාගෙන යන්න පුළුවන් මේ රණවරා මල් අඹරලා සමේ ගැල්වීමේ සම මත පිට කැසීම් ඇති අවස්ථාවල් වල ඒත් මේ රණවරා මල් තඹපු වතුර පාවිච්චි කරනවා නම් ගොඩාක් ඒ කැසීම් අවස්ථාවට නැති වෙලා යනවා. ඒක දීර්ඝකාලීනව පාවිච්චි කරන්න ඕනේ. සතියකට සැරයක් වගේ පාවිච්චි කරපුවම හොඳටම ඇති. ඉතින් උෂ්ණ අධික රෝගවල් තියෙන කට්ටියට මේ රණවරා මල් තැඹු වතුර ගොඩාක් හොඳයි. ඇඟ සිසිල් කරනවා. ඇස්වලින් කම්ම කඳුළු ගෙන එක ඔළුවේ තියෙන දන ගතිය අතපයවල තියෙන කැසීම් ගතිය ඒ සියලුම දේවල් නැති කරනවා. ඉතින් මේ රණවරා මල් කියන්නේ රණවරා කියන්නේ දිව්‍ය ඖෂධයක්. පාවිච්චි කරලා වෙනස වටහා ගන්න කියලාත් මම ඔයාලට කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආපහු මම ඔයාලව මුණ ගැහෙනකම් අදට සමු ගන්නවා. ඉතින් ආදරේ පරිස්සමින් ඉන්න. මම ඔයාගේම ආදර සුජාතා.